සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ හදන්නේ බබාලා දෙන්නට බෙහෙත් විදින්න යන්න. පොඩි බබාට මාස 2 බෙහෙතයි, ලොකු බබාට චිකන් පොක්ස් එකයි විදින්න යන්නේ. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මේ ඉන්නේ මගේ චූටි බබා. ඉතින් යන බෙහෙත විදලා ටිකක් අමාරුවෙන් ඉන්නේ. බලමද මට මොනවද කරන්න තියෙන්නේ කියලා. මම හිතන්නේ ඊයේ ටු ඩු ලිස්ට් එකේ ලිව්වා මට මොනවද කරන්න තියෙන්නේ කියලා. අපි බලමු. කොච්චර කරත් ඉවර වෙන්නේ නැති දෙයක් තමයි ලොන්ඩ්‍රි කියන්නේ. ඇඳුම් නබනවා, ඇඳුම් හොදනවා, අනේ මන්ද. මේ තියෙන අපි ලොකු බබාගේ ඇඳුම් කපට් එක. ඒක ඉතින් අද ටු ඩු ලිස්ට් එකේ තියපු විදිහටම මම අස් කරලා දැම්මා. මේ තියෙන යාගේ ගෙදරට අඳින ඒවා. එතකොට මේ පවුඩර් අනම්මනම් ඒවා, රෑට අඳින ඒවා, ඒ වගේ ඒවා. මේ තියෙන්නේ ගමන් මොන හරි අඳින ඒවා. මම ප්ලෑන් කරලා තියෙන්නේ මුළු සතියෙම මට කරන්න තියෙන වැඩ ටික වෙනවා. ඊට පස්සේ මෙතන ගෝල්ස් වලට යන සිස්ටම් එක හදාගෙන මම මන්ත්ලි ගෝල්ස් තියෙනවා. ඊට අමතරව කරන්න තියෙන වැඩ ටික මේ විදිහින් ලියන්න තියෙනවා. මෙහෙමයි most of the time මට ගොඩක් වෙලාවට කරන්න වෙන්නේම නැහැ. මේ 5ක් විතර තමයි ලියාගෙන ඉන්න දවසට ගෙදර වැඩවලට අමතරව. හරිද? ඉතින් ගොඩක් වෙලාවට කරන්න හම්බෙන්නේ ඔකෙන් 4-3ක් වගේ තමයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟ දවස්වල ඒ ටිකක් දාගෙන වැඩ ටික කරගෙන යනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මෙතන වෙන වීඩියෝ එකකින් ගේන්නම්. එහෙනම් තමයි ඉතින් ජීවිතේ. මට මේ ක්‍රමයෙන් තමයි හරියන්නේ ළමයි. මේ ලොකු ප්ලෑනර්ස් ගෙනල්ලා තියාගත්තට ඒවා කරන්න බෑ. ඒක උස්සන්නත් බෑ, අල්ලගන්න. ආයෙත් යන්නත් බෑ. මේක යන තැනට අරන් යනකොට ලේසි. ඉතින් මම මේ වගේ පොතක් තමයි යූස් කරන්නේ මගේ ප්ලෑන් එක විදිහට. එහෙම නැත්නම් බුලට් ජර්නල් එක විදිහට. මොකද මෙරේටි ටිකක් වේලෙන්න දැම්මා. එනවනේ ඉන්නේ බබෙක් ඉන්නකොට ගෙදරදී ලොකු බබාලගේදී ඉතින් සෑහෙන රෙදි ගමනක් අපි හොදනවා දවසට ඉතින්. අන්න විදිහ තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඉස්සරහා මෙන්න මේ ඒරියා එක පොඩ්ඩක් අස් කරගන්න ඕනේ. මොන දේ කරන්නත් කලින් අපි අර කාමරේ හදාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක මහත්යනේ දවසේ හදන ගමන් ඉන්නේ. අපි බලමු මෙතන පොඩියට ලස්සන කරන්නත් හිතාගෙන ඉන්නවා. පොඩි පේන්ට් එකක් එහෙම අලවලා බලමුනේ ඉස්සරහට කොහොමද කරන්නේ කියලා. ඒවත් වීඩියෝස් වලින් අරගෙන එන්න. මේ තියෙන්නේ මාස ගාණක් අස් කරලා නැති අපේ මාළු ටැංකිය. ඉතින් පේනවනේ අපිට කිව්ව වැඩ කණ්ඩායම මේව අස් කරන්නවත් වෙලාවක් නැහැ. මේ තියෙන්නේ ඉතින් අපේ චූටි වගාව. මේක තියෙනවා වොම්බටු, බටුකොළ, එතකොට කරවිල, කංකුම්, කොච්චි, වණ්ඩක්කා, ඒ වගේ දේවල්. පහක් තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා අතරින් එක. එහෙම කරන්නේ එතකොට වැටෙනවනේ. ඒක බලිටි ගහන්නේ පුතේ. ඒක නිකම් යවන්න තියෙන්නේ. කොණ්ඩේ පේනවනේ නැහැටි. ඉතින් අද මම නාන දවස ඔයගොල්ලන්ට හැකියා වීඩියෝ එකක් වෙනම ගන්න යනවා. මම උනාට පාවිච්චි කරන්නේ
මම සාමාන්‍යයෙන් ගෙදර හදන ඒවා විතරයි පාවිච්චි කරන්නේ. කඩෙන් අරගන්නේ නැහැ කිසි දෙයක්. හැබැයි මම ගාව කඩෙන් ගත්ත ඔයිල්ස් එහෙම තියෙනවා. මම ඒවත් එක්කම වීඩියෝ එකක් අරන් ඉන්නම් මොනවද මම පාවිච්චි කරන්නේ හැමදේම. බලමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඔයාලට පේනවා ඒක දිගයි. හැබැයි යටින් ටිකක් අර කොණ්ඩේ මදි ගතියක් තියෙනවා. ඉතින් මම මේ දවස්වල ඒකට තමයි ට්‍රීට්මන්ට් කරගෙන යන්නේ. කොණ්ඩේ ඔයිට වඩා තව ටිකක් මට දික් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම මහත් කරගන්න ඕනේ. ඒකට තමයි මම මේ දවස්වල වැඩ කරගෙන යන්නේ. අපි බලමු කරගන්න පුළුවන් වේද කියලා. ඔන්න ඉතින් මම මගේ ග්‍රීන් ටී එක හදාගත්තා. කිරි දෙන අම්ම කෙනෙක්ට ග්‍රීන් ටී බොන්න හොඳ නැද්ද කියලා මම දන්නේ නැහැ. මම ඒක හොයලා බලන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි මම සතියට දෙපාරක් වගේ ග්‍රීන් ටී බොනවා. කිරි වලට නම් දැනට ප්‍රශ්නයක් වෙලා නැහැ. දීර්ඝ කාලීනව පාවිච්චි කරොත් ප්‍රශ්නයක් වෙයිද කියන එක හිතෙනවා. මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා